බලන්නකො හයිවේන් පස්සේ තියෙන පෝලිම කොළඹ මේ තියෙන අපි රෑට නවතින්න ගත්ත ගෙතර. හයි ගයිස්, අපි අද මේ යන්න හදන්නේ අනුරාධපුරේ වගේ කලින් වෙච්ච භාරයක් ඔප්පු කරන්න. එදා උදේ අපිට මේ ගමන යන්න පොඩිම අදහසක්වත් තිබ්බේ නෑ. එක පාර දවල් 12ට විතර අපිට හිතලා තමයි මේ ගමන යන්න තීරණය කරේ. කවුරුවත් නෑ දැයටවත් කියන්න නැතුව තමයි මේ අපි මේ ගමන ගියේ. කවුරුවත් දන්නේවත් නෑ අපි මෙහෙම අනුරාධපුරේ ගියා කියලා. මේක දැන් වීඩියෝ එක දාද්දි ගොඩක් නෑදෑයෝ අපිත් එක්ක තරහ වෙන්නත් පුළුවන්. බලන්නකො හයිවේන් පස්සේ තියෙන පෝලිම කොළඹට යන්න. අවුරුද්දට ගමට ගියපු අය ආයි කොළඹට එන්න තියෙන පෝලිම කිලෝමීටරයක් විතර දුරට දිනවා. අපිට තියෙන මරුටි කාරයක් නිසා අපි කලින් මෙච්චර දුරක් මේ කාරයකින් ඇවිල්ලා අපි වාහනයක් හරි මොකක් හරි අරන් තමයි ගියේ. ගොඩක් දුර යනකොට අපි බයෙන් තමයි ගියේ කාර් එකට මොකක් හරි අවුලක් වෙයිද කියලා. ඔන්න අපි හයිවේ එකෙන් නම් එළියට දැම්මා. තව කිලෝමීටර් 120ක් විතර තියෙනවා අනුරාධපුරයට යන්න අපිට. අපි පොඩ්ඩක් කඩේකින් නැවතුව හෙට පූජා කරන්න අටපිරිකරක් ගන්න. අපි ගාල්ලෙන් දවල් 2:00ට 3ට විතර පිටත් වුණ හින්දා අනුරාධපුරයට යද්දී ගොඩාක් රැ වුණා. අපි ඊට පස්සේ කඩයක් හොය ගියා රෑට රයිස් එකක් හරි ගන්න. අපි කඩේකින් නවත්තලා ෆුල් රයිස් දෙකක් දෙන්නේ කිව්වහම ඒගොල්ලෝ විනාඩි 10ක් යන්නත් කලින් ෆුල් රයිස් දෙක දාලා දුන්නා. ඒ හින්දා අපි හිතුවා මේ රයිස් එක නම් එච්චර හරි නැtei කියලා අපි තා කඩේකින් චොප්සියු ඩෙවල් එකු අරන් ගියේ. අපි හිතුව විදිහට මේ රයිස් එක නම් එච්චර හරි නෑ. හොඳ වෙලාවට තමයි අපි තා ඩෙවල් එකකුත් ගත්තේ. මේ තියෙන අපි රෑට නවතින්න ගත්ත ගෙදර. අපි කලින් රූම් එකක් බුක් කරලා ආපු නැති හින්දා මාර ගේමක් දීලා තමයි මේ ගෙදර හරි හොයාගත්තේ. හැබැයි මේ ගෙදර නම් කිසි අවුලක් නෑ. සුපිරියට තිබ්බා. මේ ගෙදර නිදන කාමර 4යි කුස්සියයි බාත්රූම් එකයි තියෙනවා. මේක AC නැති වුණාට ෆෑන් හැම කාමරයකටම ෆෑන් තියෙන හින්දා එච්චර රස්නෙකුත් දැනුන්නේ නෑ අපිට. මේ අපේ තාත්තගේ ඉස්සරහා තියම් බොනවා. අපිට නිකම් මුවෙක් කෑ ගහන සද්දෙකුත් ඇහුණා. හැබැයි මේ ෆෝන් එකට නම් ඒක එච්චර ඇහෙන්නේ නෑ. මුවෙක් හරි ගෝනෙක් හරි වෙන්න ඕන. අපේ නංගිව රෑ බොහොම අමාරුවෙන් තමයි නිදි කරේ. නංගි හොඳටම බය වෙලා රෑට අලි එනවයි කියලා. අපි පහුවදා උදේ 4 වෙනකොටම නැගිට්ටා මේ උදේ පාන්දරම ශ්‍රී මහ බෝධිය වඳින්න යන්න. මොකද දවල් වෙද්දී සෙනග වැඩි වෙන හින්දා. මේ තියෙන අපි ඊයේ රෑ නැවතලා ඉඳපු ගෙදර. ඔයාලටත් අනුරාධපුරේ එන වෙලාවක මේ ගෙදර බුක් කරගන්න ඕන නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මම නම්බරේ දෙන්නම් ඔයගොල්ලන්ට. කොහොමද උදේ පාන්දර view එක? හරිම ලස්සනයි. මේ තියෙන යාපනයේ හන්දිය. මේකට යාපනයේ හන්දිය කිව්වට මේක තියෙන්නේ අනුරාධපුර. මම මේකට යාපනයේ හන්දිය කියන්නේ මොකද කියලා නම් දන්නේ. ඒක දන්න කට්ටිය කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි ටික ටික පූජා නගරයට ලං වුණා. ඔයාලට පේනවද ඈතින් රුවන්වැලි මහසෑය පේනවද? මේ තියෙන්නේ තූපාරාමය. මේක පළවෙනිම ඉදිකර චෛත්‍යය කිව්වට මට හිතෙන විදිහට මුලින්ම ඉදිකරලා තියෙන්නේ කැලණිය චෛත්‍යය කියලා. ඒ මොකද ඒක හැදුවේ මේ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉඳපු කාලෙනේ. මේ තියෙන්නේ බසවක් කුලම වැව. කට්ටිය කියන විදිහට ශ්‍රී මහා බෝධියේ කොළ මේ බිමට වැටෙන්නේ නැතිලු. කෙලින්ම ඇවිල්ලා මේ වැවටලු වැටෙන්නේ. ඔන්න අපි රුවන්වැලි මහා සෑය ගාවට ආවා. අපි සෙනග අඩු වෙන්නේ කියලා හිතාගෙන උදේ පාන්දර ආවා. මේ වෙනකොටත් ගොඩක් සෙනග රුවන්වැලි මහා සෑය ගාවට ඇවිල්ලා තිබ්බා. අපි මුලින්ම ගියේ ශ්‍රී මහා බෝධිය වඳින්න. මං ගිය පාර ශ්‍රී මහා බෝධිය ගාවදී කියලා ආවේ ප්‍රතිඵල ආපු ගමන් ආයි එනවා කියලා. ඒකෙන් හින්දා තමයි අපි මේ පාරත් ආවේ ශ්‍රී මහා බෝධිය වඳින්න. මේ තියෙන ගායස් ලෝවා මහා පාය. මේක ඉස්සර තට්ටු 9කට තමයි තියලා තියෙන්නේ. පස්සේ කාලෙකදී මේක විනාශ වෙලා ආයි තට්ටු 7කට හදලා තියෙනවා. හැබැයි දැන් ඉතුරු වෙලා තියෙන එක තට්ටුවක් විතරයි. මේකේ විශේෂත්වය වන්නේ මේකේ වහල සම්පූර්ණයෙන්ම යකඩ වලින් විතරයි හදලා තියෙන්නේ. අපේ අයියා කිව්වා මේ හරි වීඩියෝ කරන්න තහනම් කියලා. ඒක හින්දා මම එච්චර වීඩියෝ කරේ නෑ. ෆෝන් එක සාක්කුවේ දාන් ඉඳී ගොඩක් වෙලා. මේ පැත්තෙන් පේන්නේ ඉස්සර මයුර පිරිවර තිබ්බ තැන.
ඔන්න අපි ශ්‍රීමා බෝධිය වැඳලාව රුවන්වැලි මහා සෑය බඳින්න. සමහර කට්ටිය කියන විදිහට මේ චෛත්‍යයට යටින්ලු මේ නාග ලෝකය දින්නේ. ඊට පස්සේ අපි පොඩි කඩයක් ගාන වෙතු උදේට කෑම ගන්න. අපි අයියව හවස් වෙන්න කලින් ඉක්මනට කැම්පස් එකට දාන්න ඕන හින්දා ඉක්මනට ගෙදර යන්න ඕන. ඒක හින්දා අපි ඉක්මනට කෑම කාලා පිටත් වුණා කොළඹ යන්න. ඊට පස්සේ ආයි අපි තා පොඩි කඩේක නැවැත්තුව වඩයක් කාලා ප්ලේන් එකක් බීලා. ඊයේ රෑ අපේ තාත්තට එච්චර නිින්ද ගිහිල්ලා නැහැ. ඒක හින්දා තාත්තට ගොඩක් නිදිමත ඇවිල්ලා. ඒක හින්දා අපි සැරින් සැරේ නවත්තලා ප්ලේන් ටිකක් බීලා එන හිමීට තමයි ගියේ. අපේ නංගි මග දිගටම කිය ගියේ මොකක් හරි පාක් එකක නවත්තන්න කියලා. ඒක හින්දා අපි පාක් එකකත් පොඩ්ඩක් නැවැත්තුවා. යට පොඩ්ඩක් සෙල්ලම් කරා. ඊට පස්සේ අපි හෝමාගම අයියව කැම්පස් එකෙන් දාන්න කලින් කඩේක නැවැත්තුවා දවල්ට කන්න. අනුරාධපුරේ පොඩි කඩවලින් කෑම කාලා එපා වෙලා ඉඳින් මේ කෑම කරන්නේ අර කෑම වලට වඩා ටිකක් හොඳ. ඉතින් අද බ්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. අපි අලුත් බ්ලොග් එකකින් ඉක්මනටම හම්බ වෙමු.